අද මට ඔබත් එක්ක කතා කරන්න හිතුනේ සුවඳ ගැන. හිතෙන්නේ නැද්ද සුවඳත් එක්ක තමයි අපේ මතක නිර්මාණය වෙන්නේ කියලා. එහෙම කිව්වට ඒක 100% හරි නෑ. නමුත් මතක ඇතුලේ අපිට හිතට දැනුණු සුවඳ ගැබ් වෙලා තියෙනවා. පොඩි කාලෙට ගියොත් ප්‍රාථමික පන්තිවල ඉන්න කාලේ සුවඳ මකන සුවඳ පෑන් මේ වගේ දේවල් වල අපේ මතක රැඳිලා තියෙනවා. ඉස්කෝලේ ගේට්ටුව ගාව විකුණන අන්නාසි අච්චාරු අඹවල සුවඳ, පන්තියේ පත්තු කරන හඳුන්කූරු සුවඳ අපිට ප්‍රාථමිකයේදී මේ වගේ සුවඳ කිහිපයකට මතක නිර්මාණය වෙනවා. 9 වසර 10 වසර වල වගේ අපි උවමනාවෙන්ම පුස්තකාලය යන්න පටන් ගන්නවා. මොකද ඊට කලින් පීරියඩ් එක නිසා පුස්තකාලයට ගියාට 9 වසර 10 වසර කාලවලදී තමයි පොත්වල රසය දැනෙන්නේ. මතකද අලුත් පොත්වල සුවඳ? මම නම් ආසම කෝපි පාට පිටු තියෙන අමු කොළවලින් පිරුණු පොත්වලට. ඒ පොත් කියවන්න ඇස් වෙහෙසෙන්නේ නැහැ. අලුත ගන්න ඒ පොත්වල මැදට මූණ හිර කරන් ඒ අමු කොළවල සුවඳ විඳින්නම මම හරි ආසයි. ඒ පන්තිවලදී තමයි ඉස්කෝලේ තියෙන ගස් ගැන හරිම අවබෝධයක් ලැබෙන්නේ. අපේ පන්තිය කිට්ටුවම තිබුණු වෙරළු ගහේ සුවඳට අපි hina වුණ හැටි තාමත් මතකයි. ඒ වගේම තවත් ලස්සන මතකයක් තමයි යාළුවෝ එක්ක කඳු නගින්න යද්දී ඒ කඳුවල තියෙන ගස් වලින් හමන සුවඳ. මගේ මතකෙට එනවා අපි එක සැරයක් නකල්ස් කන්ද නගින්න යනකොට නකල්ස් කන්ද පාමුලම වගේ පරණ රූස්ස ගහක් දිරා වැටලා පොළොවට පස් වෙමින් තියෙනකොට ඒ ගහෙන් ආව සුවඳ මට තාම මතකයි. පණ ඇති කාලෙත් සනසලා පණ හැර ගියාමත් සුවඳින් සනසවන හැටි නේද කියලා මට හිතුණා. ඒ වගේම තවත් සුවඳක් හරිම විශේෂයි. දීර්ඝ කාලයක් පෑයුවට පස්සේ වහින වැස්සට පොළොව තෙමිලා නැගෙන වාෂ්පයත් එක්ක දැනෙන පොළොවේ සුවඳ හරිම අපූරුයි. නමුත් වනාන්තරයක හෝ කන්දක් නගිනකොට වහින වැස්සෙන් පොළොවෙන් නැගෙන සුවඳ තවත් අපූරුයි. ඒ සුවඳ හරිම මෘදුයි. ඒ හැම දෙයක්ම අතර අපිට හැමදාම දැනෙන සුවඳක් තියෙනවා. හරිම විශේෂ සුවඳක්. ගෙදර ඉන්නකොට ඒ අම්මගේ කෑම සුවඳ. ඒ සුවඳට අපි ඇබ්බැහි වෙච්ච ගතියක් අපිට දැනෙන්නේ ගෙදරින් පිට වෙලා ඉන්නකොට. එක්කෝ වෙන පළාතක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පිට රටකට ගියාම අම්මා හදන පරිප්පුව, පොලොස් මාළුව, හාල් මැස්ස බැඳුව, කතුරු මුරුංග මැල්ලුම මේ හැම දෙයකම සුවඳ මතක් වෙනවා. ආයෙත් හිත දුවන්නේ ඒ සුවඳ හොයන්න. ඉතින් සුවඳ කියන්නේ මතකයන් නිර්මාණය කරන දෙයක් නොවේද? අපි ආදරය කරන අය ළඟින් එන සුවඳ, ඒ සුවඳට හිත මොන වගේ අවුලකින් ඉන්න මොහොතක වුණත් නිවෙනවා නේද? ඔව්, සුවඳ කියන්නේ මේ වගේ දෙයක්. ඉතින් සුවඳ ගැන තවත් කතා කරන්න බොහෝ දේ තිබුණත් කාලේ කෙවී යන නිසාම නැවතත් හමු වෙන්න බලාපොරොත්තුෙන් අදට නවතිනවා.